මෙම සංසිද්ධිය ශීත ඍතුවේදී පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ අගයන්ට පත්වන ප්‍රදේශවලදී සුලභව දැකිය හැකි දර්ශනයකි. ඒ අනුව ඍණ උෂ්ණත්වයක් පවතින පරිසරයකදී ද්‍රව ජලය ඉහළට විසිකළ විට ද්‍රව ලෙස නැවත පොළවට පතිත නොවී ඉතා කුඩා අයිස් මිදිති මිලියන ගණනක් බවට ක්ෂණිකව පත්වේ. මෙලෙස ක්ෂණිකව ජලය අයිස් බවට පත්වීමට හේතුව වන්නේ උෂ්ණත්ව පරතරයෙහි ඇති විශාලත්වයයි. උෂ්ණත්ව පරතරයෙහි අගය වැඩි වන විට තාපය හෝමරව වීමේ ශීඝ්‍රතාවයද වැඩි වේ. ඒ අනුව ඍණ උෂ්ණත්වවලදී ඇතිවන මෙම විශාල උෂ්ණත්ව පරතරය හේතුවෙන් ක්ෂණිකව අයිස් බවට පත්වීම දැකිය හැකි වේ. එමෙන්ම ජලය විසිකළ විට කුඩා මිදිති ලෙස විසිර යාමෙන්ද සමස්ත පෘෂ්ඨික වර්ගඵලය වැඩි වී තාප හුවමාරුව තවත් වේගවත් වේ. එයද මෙම ක්ෂණික අවස්ථා විපර්යාසයට හේතු වේ.